අයිබෝන් කෙල පිළිගන්නවා අදත් අපේ මදුව රිවිව් ප්ලස් YouTube channel එකට. අද අපි අරගෙන අවිලා තියෙනවා කාන්තා පොලිසියේ බල නිරූපණය වෙන යොගිඩා කියන ඇක්ෂන් මූවි එක. ඉතින් මූවි එකේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ කතාවේ ඉන්නවා යෝගේශ්වරි එහෙමත් නැත්නම් යෝගි කියලා ලේඩි ඉන්ස්පෙක්ටර් කෙනෙක්. ඉතින් යෝගි කියන්නේ එයා ඇඳගෙන ඉන්න කාකි ඇඳුමට අවංකවම නිර්භීතව වැඩ කරන සුබපව එකක් තියෙන චරිතයක්. හැබැයි මේ යෝගිගේ අවංකකම සහ පර්සනැලිටි එක කොච්චරද කියනවා නම් PC ගේ ඉඳන් කමිෂනර් දක්වාම නගර ඉන්න චන්ඩින්ට ඔළුව නමාගෙන අතකොළුවක් වගේ සේවය කරනකොට ඒකක්වත් බාධාවක් කරගන්න නැතුව යෝගි එයාගේ ටාස්ක් සම්පූර්ණ කරනවා. නමුත් මේ යෝගිට තියෙන්නේ එසේ මෙසේ ගමනක් නන් නෙමෙයි. මොකද මුළු ඩිපාර්ට්මන්ට් එකම මැරේන්ගේ පැත්ත හිට ගන්නකොට යෝගිට ඉන්නේ යෝගි විතරයි. අන්න ඒක නිසාම යෝගිට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අන්තිම දරුණු විදිහට. ඊළඟ ඉතින් තවත් වැඩි කතාවක් බහන්න නැතුව අපි යමු මේ කතාවේ හීරෝයින්ගේ ගේම මොන වගේ එකක්ද කියලා බලන්න. ඉතින් කතාවට එන්න කලින් හැමදාමත් වගේ මතක් කරනවා ඔයාලට තමත් අපේ මදුව රිවිව් ප්ලස් YouTube channel එක subscribe කරන්න මග හැරලා තියෙනවා නම් දැන් මේ පාරෙන් තියෙන subscribe button එක එකපාරක් click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒ විදිහට කරොත් එහෙම අපි මේ විදිහට දාන වීඩියෝස් කාටත් කලින්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරියනම් තවත් වැඩි කතාවක් බහන්න නැතුව අපි යමු අදත් මේ සුපිරිම ෆිල්ම් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඕනති මේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ රෑවිලා යෝගී සිවිල් පිට එක ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර ඉන්න මිනිස්සෙකුට හොඳටම පහර දීලා අහනවා කෝ තමුන් එක්ක ඉන්න ඉතුරු එවුන් ටික කියලා. ඊළඟට යෝගී ඒ මිනිස්සයා එක් කරගෙන එනවා තැබෑරුමකට. ඊට පස්සේ බියර් දෙකක් ඕඩර් කරලා එකක් අර මිනිස්සයාට බොන්න කියලා ඊතුරු බියර් එක යෝගි බොනවා. ඊළඟට යෝගි එකපාරටම එයා බිබි හිටපු බියර් බෝතලෙන් අර මිනිස්සයාගේ ඔළුවට පහර දෙනවත් එක්කම ඔන්න එතන හැංගිලා හිටපු ඒ මිනිස්සයාගේ කට්ටිය එළියට එනවා. මොකද ගොඩක් කට්ටිය යෝගිව දන්නේ නැහැ යෝගි මෙතන සිවිල් පිට ඉන්න නිසා. ඉතින් යෝගි එයාගේ ප්ලෑන් එකේ විදිහටම මේ සෙට් එකට හොඳටම පහර දීලා අල්ල ගන්නකොට ඊට පහුවදා අපිට පේනවා මේ සෙට් එක යෝගි අල්ල ගන්න හේතුව. ඉතින් ඇත්තටම මේ සෙට් එක එකතු වෙලා ගෑනු කට්ටියගෙන් රන් බාණ්ඩ මංකොල්ල කන එක තමයි කරන්නේ. ඉතින් පහුවදා පොලිස් ස්ටේෂන් එකට ආව යෝගිට රත්තරන් බඩු හම්බ වුණ එකට ගෑනු කට්ටිය හදවතින්ම ස්තුති කරනකොට යෝගි ඒ කට්ටියට ඇඩ්වයිස් කරන්නේ මීට පස්සෙවත් පරිස්සම් වෙන්න කියලා. ඊළඟට යෝගි පොලිස් ස්ටේෂන් එක ඇතුළට එනකොට පිරිමි කට්ටිය 10ක් විතර අත්අඩංගුවට අරගෙන තියාගෙන ඉන්නවා. යෝගි ඒකට හේතුව අහනකොට කාන්ස්ටබල් කියනවා ජේල් එකෙන් 4 දිනක් පැනලා තියෙනවා ඒක නිසා සැකපිට මේ කට්ටිය අත්අඩංගුවට අරගත්තේ කියලා. ඊළඟට යෝගි ටිකක් නිශ්ශබ්දව ඉඳලා එකපාරටම රයිස් අප් කියලා කෑ ගහනවත් එක්කම 4 දිනක් නැගිටලා හිට ගන්නවා. ඊළඟට යෝගි කාන්ස්ටබල්ට කියනවා ඔය වචනේ හුරු හිරේ ඉන්න උණ්ඩ විතරයි ඒක නිසා මුන් 4 දිනාව ලොකප් කරලා ඊතුරු කට්ටිය රිලීස් කරන්න කියලා. ඒ වගේම මේ වෙලාවේ පොලිසියට ආරංචියක් ලැබෙනවා සරස්වති හාල් මෝලේ හිමිකරු සූසයිඩ් කරගෙන කියලා. ඊට පස්සේ අපිට පේනවා සරස්වති හාල් මෝලේ හිමිකරු වන සුන්දර්ගේ ගෙදරට ඒ වෙනකොටත් ෆොරන්සික් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇවිල්ලා ඒ අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යන විදිහ. මේ වෙලාවේ අපිට පේන විදිහට සුන්දර් ගන් එකකින් එයාටම ෂූට් කරගෙන තමයි සූසයිඩ් කරගෙන තියෙන්නේ. ඒ වගේම සුන්දර්ගේ වයිෆ් වඩනවා වෙඩින් එකට ගිහිල්ලා එන ටිකට මොකද්ද මේ කරගත්තේ එහෙම දෙයක් කරගන්න මොකද්ද හේතු උනේ කියලා. ඒ වගේම සුන්දර්ගේ පුතත් ළඟට වෙලා ඉන්නවා. ඉතින් යෝගි ඊළඟට මෙතෙන්ට එනවා මේ සිද්ධිය ගැන බලන්න. යෝගි ඉතින් ගෙට ඇතුල් වෙලා ගෙදර ඇතුලේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බලනවා. ඊට පස්සේ කාන්ස්ටබල් කෙනෙක් යෝගිට කියනවා ෆොරන්සික් ටීම් එකේ වැඩ ඉවරයි එයාලා මේක සූසයිඩ් කේස් එකක් කියලා තහවුරු කරා කියලා. ඉතින් යෝගි එහෙමද කියලා අහලා කාන්ස්ටබල්ට කියනවා FIR එකක් ගොනු කරන්න ඕන හින්දා මේ දෙන්නට පොලිස් ස්ටේෂන් එකට එන්න කියන්න කියලා. යෝගි එහෙම කියලා එළියට යනවා පොලිස් ස්ටේෂන් එකට පිටත් වෙන්න. එතකොට මර කාන්ස්ටබල් ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ එයාලගේම වාහනයෙන් පොලිස් ස්ටේෂන් එකට එන්නම් කිව්වා කියලා. එතකොට යෝගි කියනවා හරි ඒකට කමක් නැහැ මාත් ඒගොල්ලොත් එක්කම එන්නම් කියලා පොලිසිය ජීප් එක එතනින් පිටත් කරනවා. ඊළඟට යෝගි සුන්දර්ගේ වාහනයෙන්ම පොලිස් ස්ටේෂන් එකට යන්න පිටත් වෙනවා සුන්දර්ගේ වයිෆ් සහ පුතා දෙන්නත් එක්ක. ඉතින් ටික දුරක් ආව යෝගි සුන්දර්ගේ වයිෆ්ගෙන් අහනවා ඔයා සුන්දර්ගේ දෙවෙනි වයිෆ් නේද කියලා. එතකොට වයිෆ් ඒ කතාව පිළිගන්නවා. ඊළඟට යෝගි අහන්නේ ওই දෙන්නගේ කසාදේ ලීගල් නෑ කියලා තාරංචි වුණා. ඒ වගේම ওই දෙන්නගේ අතරේ ඉඩම් ප්‍රශ්නකුත් තිබ්බලු නේද කියලා. ඉතින් ඒ කතාව කියනකොට වයිෆ් ටිකක් බය වෙනවා. ඉතින් යෝගි ඊට පස්සේ එකපාරටම සුන්දර්ගේ පුතා රාම් ඒ කියන්නේ දෙවනි කසාදේ පුතා රාම්ගෙන් අහනවා ඇයි රාම් ඔයාගේම තාත්තා ඝාතනය කරේ ඒකට හේතුව මොකද්ද කියලා. එතකොටම එකපාරටම ඩ්‍රයිවර් වාහනේ නවත්ත ගන්නවා. එතකොට යෝගි ඩ්‍රයිවර්ට කියනවා බය වෙන්න දෙයක් නැහැ ඔයා පාඩුවේ වාහනේ පොලිස් ස්ටේෂන් එකටම ගෙනියන්න කියලා. ඊළඟට යෝගි ඩ්‍රයිවර්ගෙන් අහනවා ඔයාගේ මහත්තයා වමත් කෙනෙක් නේද කියලා.
එතකොට ඩ්‍රයිවර් කියන්නේ එයා දන්න කාලේ ඉඳන් මහත්තයා සේරම වැඩ ටික කරගන්නේ වමතෙන් කියලා. ඊළඟට යෝගී අහනවා හරි එහෙනම් උපන්දා ඉඳලා මේ වෙනකන් වමතෙන් වැඩ කරපු ඔයාගේ බොස් කොහොමද එකපාරටම වමතෙන් තුවක්කුවක් අරගෙන දකුණු පැත්තෙන් ඔලුවට ෂූට් කරගත්තේ කියලා. එතකොටම රාම් කියනවා FIR එකක් දාන්න කියලා ඔයාගේ හිතට එන එක එක දේවල් දාන්න එපා කියලා. එතකොටම යෝගී ටික සැරෙන් කියනවා මිනිමරුවට මිනිමරුවක් කියන්නේ නැතුව මම මොකක් කියන්නද? මම ගෙට ඇතුල් වෙනකොටම තමුසෙව නෝට් කරා මම දැනගත්තා මේක මිනිමරුමක් කියලා. දැන් කට වහගෙන පොලිස් ස්ටේෂන් එකට ආවේ නැත්තම් කටටම වෙඩි තියෙනවා කියලා රාම්ට තර්ජනය කරනවා. ඊළඟට මේ අය පොලිස් ස්ටේෂන් එකට යනකොට ඒ පාර මැද විශාල තදබදයකට අහු වෙනවා. මොකද පල්ලියක් ඉස්සරහා උත්සවයක් තියෙන නිසා. මෙන්න මේ වෙලාව ආලලා රාම් එකපාරටම වාහනයෙන් බැහැලා දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒ පස්සෙන්ම දුවගෙන ගිය යෝගිට පුළුවන් වෙනවා රාම්ව අල්ලගෙන පොලිස් ස්ටේෂන් එකට ගෙනියන්න. ඊළඟට රාම්ව ඇරස් කරලා විනාඩි 15ක් විතර ගියාට පස්සේ රාම් වෙනුවෙන් ලෝයලා 5 දෙනෙක් එනවා කතා කරන්න. ඉතින් මේ 5 දෙනා දැක්ක හැටියෙම යෝගි කිසිම ගාණක් නැතුව කියනවා මං ඒත් බැලුවා මොකද මෙච්චර පරක්කු කියලා. ඉතින් ලෝයලා ටික මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා රාම්ව නිදහස් කරන්න කියලා. එතකොට යෝගි කියන්නේ කොහෙත්ම රිලීස් කරන්නේ නැහැ කියලා. ඊළඟට ඒ ලෝයලා සේරම යෝගිට ඇඟිල්ල දික් කරනවා යෝගි කරන්නේ වැරද්දක් කියලා. ඊළඟට යෝගි රාම්ව කූඩුවෙන් එළියට අරගෙන රාම්ට හොඳටම පහර දෙනවා ඒ ලෝයස්ලට පේන්නම. ඊට පස්සේ නිහඬ වුණ ලෝයලා ටික පොලිස් ස්ටේෂන් එකෙන් එළියට එනවත් එක්කම රාම්ගේ ප්‍රදේශයේ മന്ത്രിතුමා එනවා යෝගිත් එක්ක කතා කරන්න. ඊළඟට මේ മന്ത്രിතුමා කියන්නේත් රාම්ව නිදහස් කරන්න කියලා. ඒත් යෝගි කියන්නෙම රාම් එයාගේ කටින්ම ඇත්ත පිළි අරගෙන තියෙන නිසා කොහෙත්ම රාම්ව නිදහස් කරන්නේ නැහැ කියලා. ඊළඟට മന്ത്രിතුමා අහනවා තමුසේ රාම් කියන්නේ කාගේ බෑනද කියලා දැනදැනත් උද්දච්චකමට වැඩ කරනවා නේද කියලා. එතකොට යෝගි කියන්නේ නෑ මම නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් මේ වෙලාවේ മന്ത്രിතුමාටත් බැරි වෙනවා රාම්ව යෝගිගෙන් නිදහස් කරගන්න. ඊට පස්සේ മന്ത്രിතුමා කමිෂනර් කාර්යාලයට කතා කරලා IPS ශ්‍යාමලාට ඒ විස්තරය කියනවා. ඉතින් මෙන්න මේ ශ්‍යාමලාගේ බෑන තමයි රාම් කියන්නේ. අන්න ඒක නිසා ශ්‍යාමලා മന്ത്രിතුමාට කියලා රාම්ව නිදහස් කරගන්න හැදුවේ. ඒ වුණත් ඒ ක්‍රමේ බැරි නිසාම ශ්‍යාමලා සූදානම් කරනවා යෝගිට ට්‍රාන්ස් එකක්. ඊළඟට අපිට පේනවා යෝගී එනවා කමිෂනර් ඔෆිස් එකට. මොකද මේ වෙනකොට යෝගිට ඒ අදාළ ට්‍රාන්ස්ලේටර් එක සූදානම් කරලා ඉවරයි. ඉතින් යෝගි කමිෂනර්ව හම්බ වෙන්න එළියට වෙලා ඉන්නකොට පාණ්ඩි කියලා කෙනෙක් යෝගිට කොෆි එකක් ගෙනත් දීලා ඒ ගමන් කියනවා මැඩම් ඔයාට ට්‍රාන්ස් එකක් ඇවිල්ලා කියලා දැනගත්තම දුකයි කියලා. එතකොට යෝගි කියනවා මගේ අවුරුදු 8ක සේවා කාලය තුල මට ට්‍රාන්ස් 10ක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මට දැන් මේක හරිම සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ කියලා. ඊළඟට කමිෂනර් යෝගිට කතා කරලා කියනවා කාගේ ඇඳුම ඇඳගත්තාම ලේ රත් වෙන්න ගන්නවා තමයි ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි S2 වහගෙන නොදැක්ක වගේ ඉන්න ඕන තැන්වලදී එහෙමත් ඉන්න ඕනි කියලා. එහෙම කියලා යෝගිගේ ට්‍රාන්ස්ලේටර් එක දෙනවා. ඊළඟට අපිට පේනවා එක්තරා සිදුවීමක්. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ යෝගිට ට්‍රාන්ස් එක හම්බ වෙන්න මාසයකට කලින් චෙන්නයි වල ව්‍යාසාපාඩි වල. ඒ පැත්තේ ඉන්න මදාවියෝ ටික එකතු වෙලා පොලිස් ස්ටේෂන් එකේ ඉන්ස්පෙක්ටර්ව සාහසික විදිහට ඝාතනය කරලා කුණු වලකට ඒ ඩෙඩ් බොඩි එක දානවා. ඉතින් මෙන්න මේ සිද්ධියෙන් පස්සේ තමයි ව්‍යාසාපාඩි වල ඊළඟ ඉන්ස්පෙක්ටර් විදිහට යෝගිට ඒ ට්‍රාන්ස් එක හම්බ වෙන්නේ. ඊළඟට අපිට පේනවා යෝගිට වැඩ හම්බ වුණ E3 ස්ටේෂන් එකේ උදේ පහන තියන්න එන මල් කෙල්ල ඇවිත් අහනවා මොකද අද ස්ටේෂන් එක මෙච්චර පිරිසුදුවට තියෙන්නේ කියලා. එතකොට කාන්ස්ටබල් කෙනෙක් කියනවා අද අපිට අලුතෙන් ඉන්ස්පෙක්ටර් කෙනෙක් එනවලු ඒක තමයි ඉතින් කියලා. ඊට පස්සේ අපිට පේනවා යෝගිව එක් කරගෙන යන්න ඩ්‍රයිවර් එනවා යෝගි චෙන්නයි වල නතර වෙලා ඉන්න ගෙදරට. ඉතින් යෝගි ඒ ඩ්‍රයිවර්ත් එක්ක පොලිස් ස්ටේෂන් එකට එනකොට දකිනවා ඒ පැත්ත පොඩ්ඩක් විතර අපිලි වෙලකට තියෙන පැත්තක් වගේ කියලා. ඒ වගේම යෝගි දකිනවා තාප්පවල එක දිගට පෝස්ටර් එකක් ගහලා තියෙනවා කියලා. ඊළඟට යෝගි වාහනේ නතර කරලා ඒක කියවලා බලනකොට ඒකේ තියෙන්නේ යෝගි දැන් වැඩ බාර ගන්න යන E3 ව්‍යාසාපාඩි ස්ටේෂන් එක ඉස්සරහා තියලා උදේ 10:30ට බජහන් ලාල්ව ඝාතනය කරන්න ලෑස්ති කියලා. ඒ වගේම මීට කාල්කලු වීරයෝ කියලාත් ඒකෙම සඳහන් කරලා තියෙනවා. ඉතින් යෝගි ඩ්‍රයිවර්ගෙන් මේ ගැන අහනකොට ඩ්‍රයිවර් කියන්නේ මේවා දැන් මෙහි හරිම සාමාන්‍ය දේවල්. දැන් මාසයකට කලින් ඉන්ස්පෙක්ටර්ව ඝාතනය කරා තාම ඉන්ස්පෙක්ටර්ගේ ඩෙඩ් බොඩි එකවත් හම්බ වුණේ නැහැ කියලා. ඊළඟට යෝගි ඩ්‍රයිවර්ට කියනවා ඉක්මනටම පොලිස් ස්ටේෂන් එකට පිටත් වෙන්න කියලා. ඒ අතරේ අපිට පේනවා අර කිව්වා වගේම මැරයෝ 4-5 දෙනෙක් බජහන්ලාල්ගේ පස්සෙන් එයව මරන්න පන්නගෙන යනකොට බජහන්ලාල් බේරෙන්න කියලා හිතාගෙන දුවගෙන එන්නේ පොලිස් ස්ටේෂන් එක පැත්තට. ඉතින් බජහන්ලාල් ස්ටේෂන් එකට එනවත් එක්කම මැරයෝ ටික පහර දෙනවා. ඒ වෙනකොට එළියට ආව පොලිසිය වගේම වටේ ඉන්න සේරම මිනිස්සු ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වෙනකොට යෝගි ඉන්නෙත් පොලිස් ස්ටේෂන් එක කිට්ටුවම.
නමුත් යෝගි පොලිස් ස්ටේෂන් එක ඇතුළට එනවත් එක්කම අර මැරියෝ ටික බජහන්ලාල්ට පිහිපාරවල් යොමු කරලා එතනින් පැන ගන්නවා. ඊට පස්සේ ඉක්මනටම ක්‍රියාත්මක වුණ යෝගි ඇම්බියුලන්ස් එකක් ගෙන්නලා බජහන්ලාල්ව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඊට පස්සේ යෝගි ස්ටේෂන් එක ඇතුළට ඇවිල්ලා කාන්ස්ටබල්ලට බනිනවා. ස්ටේෂන් එක ඉස්සරහටම ඇවිල්ලා මිනිස්සෙක්ව කපනවා කොටනවා. තමුල්ලා අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්නවා. ඒකට තමුල්ලට මොකටද මේ කාකේ ඇඳුම ගිහිල්ලා සාරියක් ඇඳ ගන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ යෝගි ඉන්නේ හොඳටම තරහා ගිහින්. ඒ වගේම මල් කෙල්ලත් ෂේප් එකේ දොර ගාවට ඇවිත් යෝගි දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට යෝගි අහනවා දැන් මේ වැඩේ කවුද කරේ කියලා. එතකොටත් කාන්ස්ටබල්ලා සේරම නිහඬ වෙනවා. ඊළඟට මල් කෙල්ල කියනවා මෙයාලා කවදාවත් කට අරින්නේ නැහැ මේ වැඩේ කරේ ජවහල් බාබු කියලා. එතකොටම අපිට පේනවා කවුද මේ ජවහල් බාබු කියලා. ඉතින් මේ ජවහල් බාබුට ඉන්නවා අක්කා කෙනෙක්. දෙන්නම ඉන්න එකම ගෙදරක නිසා ඉඩම්බල අයිතිය ජවහල් බාබු එයාගේ මැරකම ප්‍රයෝජනට අරගෙන සම්පූර්ණ අයිතිය ගයි කියන බයට ජවහල් බාබුගේ අක්කා මැරෙව් ටිකක් එවනවා ජවහල් බාබුට පහර දෙන්න. නමුත් මේ වෙනකන් කිසිම මැරයෙකුට ජවහල් බාබුව වටන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා ජවහල් බාබු අක්කා කියලාවත් බලන්නේ නැහැ. අක්කව මස්සිනාව වගේම අක්කගේ දුවවත් ඝාතනය කරලා දානවා. අන්න ඒ තරමටම දරුණු චරිතයක් තමයි මේ ජවහල් බාබු කියන්නේ. ඊළඟට අපිට පේනවා යෝගි කාන්ස්ටබල්ලා කීප දෙනෙක් එක්ක හොස්පිටල් එකට යනවා බජහන් ලාල්ව බලන්න. එහෙම යනකොට හොස්පිටල් එකේ ඉඳන් කෝල් එකක් එනවා බජහන් ලාල් මැරුණා කියලා. ඊළඟට යෝගි කරන්නේ වාහනේ හරවනවා ජවහල් බාබුගේ ගෙදරට යන්න. මේ වෙලාවේ ඉතුරු කාන්ස්ටබල්ලා සේරම බය වෙනවා. ඒක නිසා යන්න එපා කියලා කිව්වත් යෝගි ඒ ගමන පිටත් වෙනවා. ඊට පස්සේ ජවහල් බාබුගේ ගෙදරට ආව යෝගි ගේට් එක අරින්නේ ඒ ගේට් එකට පයින් පාරක් දීලා. ඊළඟට යෝගි ගෙට එනකොට ඒ වෙනකොටත් ජවහල් බාබුගේ මැරෙව් ටික සේරම ඒ ගේ ඇතුළේ ඉන්නවා. ඒත් යෝගි කිසිම බයක් නැතුව ගෙටම එනකොට උඩ තට්ටුවේ ඉඳන් ජවහල් බාබු පහළට එන්නේ පිස්තෝලයකුත් අරගෙන. ඊළඟට ජවහල් බාබු හරිම සතුටින් යෝගිට ආරාධනා කරනවා. මේ වෙලාවේ ජවහල් බාබු යෝගිට කතා කරන්නේ යෝගිගේ සම්පූර්ණම නම කියලා. ඒ කියන්නේ යෝගේශ්වරී කියලා. ඉතින් යෝගි ජවහල් බාබුට කියනවා බජහන්ලාල් මැරුණා කියලා. එතකොට ජවහල් බාබු කියනවා මැරුණා නම් වලේ දාන්න ඕනි මෙහෙ මොකද කරන්න කියලා. එතකොට යෝගි කියනවා ඊට කලින් බජහන්ලාල්ව මරපු 4 දෙනා බාර වෙන්න ඕනි කියලා. එතකොට ජවහල් බාබු කියනවා ඒක වෙන්නේ කොහොමද ඒ 4 දෙනා මැරුවා කියන්න මොනවද තියෙන සාක්ෂි කියලා. එතකොට යෝගි කියනවා යෝගි සාක්ෂි දෙනවා කියලා. එතකොටම ජවහල් බාබු hina වෙලා එයාගේ මැරයොන්ට කියනවා මේ කාන්තා පොලිසිය දන්නේ නැහැ පොලිසිය සාක්ෂි බාරගන්නේ නැහැ කියලා. එහෙම කියලා යෝගිට කියනවා ගිහිල්ලා ඒ නීතියත් ඉගෙනගෙනම එන්න කියලා. එතකොටම යෝගි කියනවා හරි මම දැන් යන්නම් ඒ 4 දෙනාත් එක්ක තමුණුත් මගේ ස්ටේෂන් එකට මාව හොයාගෙනම එනවා කියලා. ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ජවහල් බාබු පිස්ටල් එක යෝගිගේ පැත්තට ફોකස් කරනකොටම යෝගි එයාගේ පිස්ටල් එකෙන් ජවහල් බාබුගේ බිත්තියේ එළලා තිබ්බ ෆොටෝ එකකට ෂූට් කරනවා. ඉතින් මේ වැඩේ නිසා පොඩ්ඩක් යෝගිගේ නිර්භීතකම දැකලා ජවහල් බාබු බය වුණත් ඒක මේ වෙලාවේ පෙන්වන්න යන්නේ නැහැ. ඊළඟට යෝගි පිටත් වෙන්න ඇරලා ජවහල් බාබු එයාගේ මැරයන්ගෙන් අහනවා මොකද කියන්නේ ඉවරයක් කරලා දාමුද කියලා. එතකොට ඒ මැරයෝ ටික එකපාරෙන් ඒකට කැමති වුණත් ජවහල් බාබු කියනවා නෑ මම මේ සෙල්ලමට කැමති ඒක නිසා අපි ටිකක් සෙල්ලම් කරලම ඉමු කියලා. ඊළඟට අපිට පේනවා ජවහල් බාබු එයාගේ කොල්ලෝ කීප දෙනෙක් එක්ක ගමනක් යනින් ගමන් ඉන්නකොට එක කොල්ලෙක්ව යවනවා සිගරට් පැකට් එකක් ගේන්න කඩේකට. ඉතින් ඒ කොල්ලා කඩේට ගිහිල්ලා ඇවිල්ලා කියනවා ඒ කඩේ බ්ලැක් සිගරට් නෑ කියලා. ඊට පස්සේ ජවහල් බාබු ඒකට කමක් නැහැ කියලා එතනින් පිටත් වෙන්න හදනකොටම දකින්නවා ඒ කඩේට කෙල්ලෙක් යනවා. ඊළඟට ජවහල් බාබු වාහනයෙන් බැහැලා ඒ කඩේට ගිහිල්ලා ඒ කෙල්ලගේ දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඊළඟට ජවහල් බාබු ඒ කෙල්ලගෙන් අහනවා බ්ලැක් සිගරට් තියනවද කියලා. ඉතින් නෑ කිව්වම තියෙන එකක් දෙන්න කියනවා. මෙතනදී මේ කෙල්ල ටිකක් තරුණව ලස්සනට හිටියට මේ කඩේ අයිතිකාරයාගේ බිරිඳ තමයි මේ ඉන්නේ. ඊළඟට ජවහල් බාබු ඉතුරු සල්ලිත් ගන්න නැතුව කඩේ මිනිස්සයාට කාඩ් එකක් දීලා කියනවා හෙට උදේ 10ට ඇවිත් එයාව හම්බ වෙන්න කියලා. ඊට පස්සේ අපිට පේනවා පහවදා ඒ කඩේ මිනිස්සයා ජවහල් බාබුගේ තැනට එනවා ජවහල් බාබුව මුණ ගැහෙන්න. ඊළඟට ජවහල් බාබු ඒ මිනිස්සයාව ගෙට එක් කරගෙන යනවා. ඒ ගිහින් කතා කරන්න කලින් දෙවියන් වැඳලා එන්නම් කියලා වඳිනකොටම ජවහල් බාබුගේ මැරේ කියනවා පත්තරේ එක එක කතා යනවා. යෝගියාවට පස්සේ ඔයාට තියෙන බය නැති වෙලා වගේ මොනවහරි දැම්ම කරේ නැත්තම් ඔයාට තියෙන ගෞරවේ නැති වෙයි කියලා. එතකොට මේකපාරටම යකඩ පොල්ලක් අරගෙන ජවහල් බාබු ඒ කොල්ලට පහර දෙලා මරලා දානවා. මේ වෙලාවේ කඩේ මිනිස්සයා හොඳටම බය වෙලා කෑ ගහනවා. ඊළඟට ජවහල් බාබු කඩේ මිනිස්සයාට කියනවා අද ඉඳන් තමුන්ගේ ගෑණි මගේ ගෑණි මට දුන්නේ නැත්තම් තමුන්ටත් මේ ටිකම තමයි සිද්ධ වෙන්නේ කියලා.
ඊළඟට අපිට පේනවා චෙන්නයි වල වාර්ෂික පොලිස් විභාගය SKR කොලේජ් එකේ පැවැත්වෙනවා කියලා. ඉතින් යෝගිට ඉහලින් ඕඩර් එකක් හම්බ වෙනවා SKR කොලේජ් එකට ගිහිල්ලා ටිකක් විපරම් කරලා බලන්න කියලා. ඉතින් යෝගි SKR කොලේජ් එකට ඇවිල්ලා එළියෙන් ඉන්න කාන්ස්ටබල්ලට කියනවා සැකසහිත කිසිම කෙනෙකුට කොලේජ් එක ඇතුළට යන්න ඉඩ තියන්න එපා කියලා. එහෙම කියලා යෝගි යනවා එක්සෑම් එක ලියන ළමයි ඉන්න පැත්තට. ඊළඟට යෝගි පන්ති කාමර විපරම් කරගෙන ඉස්සරහට යනකොට දකිනවා එක ක්ලාස් එක ළමයි දෙන්නෙක් ෆෝන් එක අතේ තියාගෙන එයාපෝඩ්ස් භාවිතා කරලා හොරාට එක්සෑම් එක ලියනවා කියලා. ඒ විතරක් නෙමෙයි යෝගිට මීටර වෙනවා එහෙම එක්සෑම් එක ලියන්නේ ජවහල් බාබුගේ මැරෙව් දෙන්නෙක් කියලා. ඊළඟට හොඳටම තරහ ගියපු යෝගි ඒ මැරෙව් දෙන්නගේ කමිසෙන් අල්ලලා නැගිටවනවා. එතකොටම ශාලාධිපතිත් යෝගිට කෑ ගහනවා ඔයා දන්නවද මේ කවුද කියලා මේ කට්ටිය ජවහල් බාබුගේ ගෝලයෝ කියලා. එතකොටම යෝගි ශාලාධිපතිගෙන් තරහින් අහනවා මුන් ගෝලයෝ නම් තමුසේ ඒ මනුස්සයාගේ අත කොළුවද කියලා. එහෙම කියලා මැරෙව් දෙන්නව අරගෙන එළියට එනකොටම IPS ශ්‍යාමලා එනවා එතනට. ඒ ඇවිල්ලා යෝගිට කෑ ගහනවා තමන් කොහමද මෙහෙම ළමයින්ව ශාලාවෙන් එළියට ඇදගෙන එන්නේ කියලා. එතකොට යෝගි කියනවා මේ අය එක්සෑම් එක ලිව්ව විදිය ගැන. එතකොට ශ්‍යාමලා කියනවා මේ කට්ටිය ජවහල් බාබුගේ මිනිස්සු ඒක නිසා මේ කට්ටියව අතාරින්න මම කියන දේ අහලා කියලා. එතකොටම යෝගිගේ ඉවසීමේ සීමාව පැනලා කෑ ගහනවා කවුද මේ ජවහල් බාබු කියන්නේ ඌ මොකෙද්ද කියලා. එහෙම අහලා කියනවා කොහෙවත් ඉන්න මදාවියෙක්ට PC එකේ ඉඳන් කමිෂනර් වෙනකම්ම වැඩ බලනවා ඌට බයේ. ඔයා දන්නවද වේකන්සි 8000ක් වෙනුවෙන් ළමයි කී දෙනෙක් මෙතන එක්සෑම් ලියනවද? ළමයි ලක්ෂ 6ක් ලියනවා. ඒ ලක්ෂ 6 අම්බානිගේ මුණුබුරෝ නෙමෙයි දුප්පත් ළමයි. එහෙව් එකේ මුන් වගේ හොරු විභාගේ පාස් කරලා පොලිසියට අරගත්තොත් චෙන්නයි වලින් පොලිසියම අතුරුදහන් වෙලා යයි. ඉතින් යෝගි මේ විදිහට කියවනකොට එක්සෑම් හෝල් වල ඉන්න ඉතුරු ළමයිනුත් එනවා එළියට. ඊළඟට යෝගි අහනවා දැනුත් මට කියනවද මුන්ව නිදහස් කරන්න කියලා. එතකොට ශ්‍යාමලා කියනවා වැඩිය කියවන්නේ නැතුව මේ දෙන්නව අතාරින්න කියලා. එතකොටම ඉතුරු ළමයි කෑ ගහනවා නෑ මේ කට්ටියව අත්අඩංගුවට අරගන්න කියලා. අන්න ඒක නිසා ශ්‍යාමලාට මේ වෙලාවේ නිහඬව ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට ශ්‍යාමලා ගොඩක් තරයින් එතනින් පිටත් වෙනකොටම එක්සෑම් ලියන්න ආව ළමයි යෝගිට ප්‍රශංසා කරනවා. ඊට පස්සේ අපිට පේනවා ස්ටේෂන් එකට ගෙනියන ජවහල් බාබුගේ ගෝලයෝ දෙන්නව. ඉතින් මගදී තවත් ගෝලයෝ ටිකක් වාහනේ හරස් කරලා පොලිසියට පහර දීලා අර මැරෙව් දෙන්නවත් අරගෙන එතනින් පැන ගන්නවා. ඊට පස්සේ කාන්ස්ටබල් කෙනෙක් මේ නිවුස් එක ගැන යෝගිට කියනකොට යෝගි කියන්නේ ඒක හොඳයි මුන් දෙන්නව අතෑරියා කියන්නේ අරුන් 4 දෙනාව අපිට අහු වෙනවා කියන එක කියලා. ඊළඟට අපිට පේනවා යෝගි ඊළඟට පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා කලින් අර ඉන්ස්පෙක්ටර්ව ඝාතනය කරපු වීඩියෝ එකේ CCTV ෆූටේජ් එක බලන ගමන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ එතෙන්ට ආව කාන්ස්ටබල් හොඳටම බය වෙනවා. මොකද යෝගි ආපහු පැටලෙන්න යන්නේ ජවහල් බාබුත් එක්ක කියලා දන්න නිසා. ඊළඟට මේ කාන්ස්ටබල් යෝගිට කියනවා අනේ මැඩම් ඕවා පස්සේ යන්න එපා පාඩුවේ ඉන්න තරමට හොඳයි කියලා. ඒත් යෝගි නම් ඒවට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඊළඟට යෝගි මේ මැරෙව් 4 දෙනා ඉන්න තැන හොයාගෙන ගිහින් හොඳටම පහර දීලා අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා ජවහල් බාබු ගොඩක් තරහින් පොලිස් ස්ටේෂන් එකට එනවා යෝගිව හම්බ වෙන්න. ඊට පස්සේ ජවහල් බාබු යෝගිට කියනවා මගේ උන් 4 දෙනෙක් අල්ලගෙන ඉන්නවා උන් 4 දෙනාව නිදහස් කරන්න කියලා. ඒත් ඉතින් යෝගි කියන්නේ යෝගි කවුරුවත් අත්අඩංගුවට අරගත්තේ නැහැ කියලා. එහෙම කියලා යෝගි මේ වෙලාවේ ජවහල් බාබුට පොඩ්ඩක්වත් බය නැති වගේ අඟවනවා. ඒ වගේම යෝගි සිගරට් එකක් පානය කරන ගමන් ඒ දුම ජවහල් බාබුගේ මූණට පිඹිනවා. ඉතින් මේ සිද්ධිය ජවහල් බාබුට පොලිස් ස්ටේෂන් එකේදී සිද්ධ වෙන මහත් ලැජ්ජාවක් වෙනවා. ඉතින් ඒ කොහොම නමුත් ඊළඟට යෝගිගේ මුරණ්ඩුකම දිනා ගන්න බැරි වුණ ජවහල් බාබු ආපහු පොලිස් ස්ටේෂන් එකෙන් හැරිලා යනවා. ඊට පස්සේ අපිට පේනවා යෝගි ජොගින් ගිහිල්ලා එන ගමන් ඉන්නකොට හිතාමතාම කොල්ලෙක් බයික් එක යෝගිගේ ඇඟට කපනවා. ඉතින් යෝගිට ඒ කොල්ල ගැන සැකයක් ඇති වෙලා ඒ කොල්ලගේ පස්සෙන් පන්නගෙන යනකොටම යෝගිව රතු පාට කාර් එකකින් ඇවිල්ලා හප්පලා දානවා. ඒ විදිහට හැප්පුණ යෝගි විසික් වෙලා වැටෙනකොට අර කාර් එක දිගින් දිගටම හෝන් කරනවා දැක්ක යෝගි සයිඩ් කන්නඩින් දකිනවා තමන්ව හැප්පුවේ වෙන කවුරුත් නෙමෙයි ජවහල් බාබු කියලා. ඊළඟට ජවහල් බාබු කරන්නේ එදා ස්ටේෂන් එකේදී සිගරට් දුම එයාගේ මූණට පිම්බ තරහට මේ වෙලාවේ කාර් එකේ දුම යෝගිගේ මූණට කරලා අල්ලනවා. ඊළඟට අපිට පේනවා යෝගිව ප්‍රශාන්ත් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්නවා. මේ වෙලාවේ ශ්‍යාමාලත් ඇවිල්ලා ඉන්නවා යෝගිව බලන්න. හැබැයි ශ්‍යාමාලා මේ වෙලාවේ හිත යටින් ගොඩක් සතුටු වෙනවා යෝගිට මෙහෙම දෙයක් සිද්ධ වුණ එක ගැන. ඉතින් ශ්‍යාමාලා මේ වෙලාවේ යෝගිගෙන් අපහාසයට වගේ අහනවා සැකසහිත කවුරු හරි ඉන්නව නම් කියන්න අනිවාර්යයෙන්ම ඒ මනුස්සයා ගැන ඇක්ෂන් එකක් අරගන්නම් කියලා. එතකොටම ජවහල් බාබු ගෝලයෙක් එක්ක එනවා කෙසෙල් ඇවරියකුයි තව කෑම පාර්සල් එකකුයි අරගෙන යෝගිව බලන්න. ඉතින් ජවහල් බාබු දැක්ක යෝගි ශ්‍යාමාලාට කියනවා සැක කවුරුත් නැහැ කියලා. ඊළඟට ජවහල් බාබු ඇවිල්ලා යෝගිගේ හිත රිද්දන්න එක එක දේවල් කියනකොට යෝගි ඉන්නවා මේ වෙලාවේ නිහඬව.
ඊළඟට ජවහල් බාබු කියනවා මං තමුසෙව සම්පූර්ණයෙන්ම ඉවර කරේ නැත්තේ මගේ උන් 4 දෙනෙක් තමුසෙ ගාව ඉන්න නිසා කියලා. එහෙම කියලා ජවහල් බාබු මේ වෙලාවේ යෝගිව ඇති වෙනකන් පහත් කරලා කතා කරලා එතනින් පිටත් වෙලා යනවා. ඊළඟට අපිට පෙනෙනවා සයිබර් ක්‍රයිම් එකේ කොල්ලෙකුට මොනවාරි අපරාධයක් ගැන හොඩුවාවක් ලින්ක් වෙනවා. ඉතින් ඒ කොල්ල ඒ ගැන යෝගිට කියන්න පොලිස් ස්ටේෂන් එකට කෝල් කරනකොට කාන්ස්ටබල් කෙනෙක් කියනවා යෝගි අද නිවාඩු ගිහිල්ලා ඉන්නේ කියලා. ඊළඟට අපිට පෙනෙනවා ආයෙත් දවසක අර කොල්ලටම ඒ අපරාධ ගැනම තවත් හොඩුවාවක් ලැබිලා ඒ කොල්ල පොතක 31.81 කියලා සටහනකුත් දාගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ශ්‍යාමලාව හම්බ වෙන්න එන යෝගිව. මේ වෙලාවේ ශ්‍යාමලා පොඩ්ඩක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ යෝගි මෙච්චර ඉක්මනටම සනීප වෙලා ආයෙත් එයි කියලා. ඒ කොහොම නමුත් යෝගි මේ වෙලාවේ එයාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනවා. මේ වෙලාවේ ශ්‍යාමලා යෝගිගෙන් අහනවා තමුන්ටයි අර ජවහල් බාබුටයි තියෙන ආරවුල මොකද්ද? ඇයි තමුන්ගේ ලස්සනයි හිතුවක්කාරකමයි දැකලා පස්සට තට්ටුවක් දැම්මද කියලා අහනකොටම යෝගි හොඳ කම්බුල් පාරක් දෙනවා ශ්‍යාමලාට. නමුත් ඒක ඇත්ත දෙයක් නෙමෙයි. මොකද යෝගිට ඒ වෙලාවේ හිතෙනවා ශ්‍යාමලාට ඒ වගේ කම්බුල් පාරක් දෙන්න. ඊට පස්සේ ශ්‍යාමලා යෝගිට කියනවා තමුන් හිතන්න එපා ඔය ස්ටේෂන් එක ඔහොම එළිය වුණේ තමුන් හින්දා කියලා. ඔය ස්ටේෂන් එක ඔහොම එළිය වෙන්න හේතුව වෙන කවුරුත් නෙමෙයි ජවහල් බාබු නිසා කියලා ශ්‍යාමලා කියනවා. ඊළඟට ශ්‍යාමලා කියනවා තමුන් ආවට පස්සේ තමයි ඔක්කොම විනාශ වුණේ. නැත්තම් ওই ස්ටේෂන් එකෙන් සෑහෙන ආදායමක් ජවහල් බාබුටයි අපිටයි ආවා. ඒකත් තමුන් ඇවිල්ලා නැති කරා කියලා. එහෙම කියලා යෝගිට කියනවා හරි දැන් ගිහිලා වැඩ පටන් ගන්නවා. හැබැයි තමුන්ට අදාළ වැඩ විතරක් කරාම ඇති. ඊටු ටික ශ්‍යාමලා බලා ගන්නම් කියලා. ඉතින් යෝගි නිහඬ වෙතනින් පිටත් වෙලා ඊළඟට යන්නේ පොලිස් ස්ටේෂන් එකට. නමුත් යෝගි ඒ යන අතරේ ශ්‍යාමලා කිව්ව කතාව පිටිපස්සේ තියෙන ඇත්තක් හොයාගෙනම තමයි යන්නේ. ඊළඟට යෝගි ස්ටේෂන් එකේ ඉන්න සේරම කට්ටිය යෝගිගේ කැබින් එකට ගෙන්නනවා. ඒ වෙනකොට කීප දෙනෙක්ම ඩියුටි සම්බන්ධයෙන් එළියට ගිහිල්ලත් ඉන්නවා. ඉතින් යෝගි මෙතන ඉන්න කට්ටියකින් අහනවා තමුසලාගේ පවුලේ කවුරු හරි සමූපකාර රැකියා කරනවද කියලා. එතකොට හැමෝම කියන්නේ නෑ කියලා. ඊළඟට යෝගි කියනවා මේ ස්ටේෂන් එකේ කිසිම නිලධාරියෙක් තමුන්ට හම්බ වුණ පඩියෙන් අවුරුදු 3ක් තිස්සේ බැංකුවෙන් 1 රුපියලක්වත් එළියට ඇදලා නෑ. මොකද සමූහ ව්‍යාපාර වලින් තමුසලාට ලැබුණ නීති විරෝධී වැටුප නිසා. ඒව කොහොමද හම්බ වුනේ කියනවා නම් පැමිණිල්ලක් දාන්න එන මනුස්සයාගේ ඉඳන් ස්ටේෂන් එකට වැඩවලට එන හැම කෙනාගෙම රුපියල් 200න් පටන් අරගෙන ලක්ෂ 1.5 වෙනකල් අල්ලස් ගත්ත නිසා එක එක චණ්ඩි කිව්ව පළියට සමූහ ව්‍යාපාරිකයන් කිව්ව පළියට අල්ලස් අරගෙන දීලා උන් ගෙව්ව පඩිය තමුසලා අරගෙන ඒ වගේන් කාලා බීලා ජීවත් වුණා කියන ඇත්ත කියනකොටම හැමෝම කට්ටිය නිහඬව බලාගෙන ඉන්නවා. මොකද මේ වෙලාවේ මෙතන ඉන්න හැමෝටම කට උතර නැති වෙනවා. ඊට පස්සේ යෝගි මේ නිලධාරීන් මෙතෙක් කරපු ජරා වැඩවලට හොඳටම දොස් කියලා කියනවා. අද ඉඳන් එළියේ ලොකුවට බෝඩ් එකක් දාන්න ඕනි අල්ලස් ගැනීම සහ දීම තහනම් කියලා. ඊළඟට යෝගි අහනවා මිසින් කේස් වල ෆොටෝස් තියෙනව නේද? ඒවා කොච්චර කාලෙක ඉඳන් තියෙනවද කියලා. එතකොට එක කාන්ස්ටබල් කෙනෙක් කියනවා අවුරුදු 10ක ඉඳන් ෆොටෝස් තියෙනවා කියලා. ඊළඟට යෝගි කියනවා ඒ ෆොටෝස් ටික ඔක්කොම අරගෙන හැමෝම මේ වෙනකොට මැරිලා කියලා පත්තරේ ඇඩ් එකක් දාන්න කියලා. එතකොට අර කාන්ස්ටබල් කියනවා එහෙම කරොත් හදිසියේ ඒ මිනිස්සු ජීවත් වෙලා හිටියොත් ඒ මිනිස්සු කෝල් කරයි අපිට. එතකොට අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. එතකොට යෝගි කියනවා ඒකට කමක් නැහැ. මෙච්චර කාලයක් ෆොටෝ තියාගෙන නිකන් හිටියා. එළියේ ඉන්න මිනිස්සු හරි ඒ වැඩේ කරපු දෙන් කියලා. ඉතින් ඇත්තටම යෝගි මේ වෙලාවේ සෑහෙන කලකිරීමෙන් ඉන්නේ ඊත්‍රි වියසාපාඩි ස්ටේෂන් එක ගැන. ඊළඟට ඒ වෙලම යෝගිට සයිබර් ක්‍රයිම් එකේ අර කොල්ලගෙන් කෝල් එකක් එනවා යම් කාරණාවක් ගැන පුද්ගලිකව කතා කරන්න ඕනි කියලා. ඊළඟට යෝගි කියනවා ජිම් එකට එන්න කියලා එයාට කතා කරන්න. ඊට පස්සේ ඒ විදිහට ඒ කොල්ලා එනවා යෝගිව හම්බ වෙන්න. ඉතින් මේ කොල්ලා කියනවා මෙයාලා රෙගියුලර් විදිහට සාමාන්‍යයෙන් පබ්ලික් කෝල් ට්‍රේස් කරනවා කියලා. ඒකෙදි ජවහල් බාබු මියන්මාර් ඉඳන් ගෙන්නවපු ටොන් ගානක මද්ද්‍රව්‍ය වගයක් ආන්ද්‍රාවල ඉඳන් හෙට දවසේ චෙන්නයි වලට ගෙන්නනවා කියනවා. ඒ කියන්නේ චෙන්නයි වල වියසාපාඩි වල ඉන්න ජවහල් බාබුගේ ගෙදරට. ඉතින් යෝගි කියනවා ඔයා මේ ගැන දැනුවත් කරන්න ඕනි NCB එකටනේ කියලා. එතකොට මේ කොල්ලා කියනවා NCB එකට කිව්වා කියන්නේ හරියට ජවහල් බාබුටම කිව්වා වගේ තමයි කියලා. ඊළඟට මේ කොල්ලා කියනවා ආන්ද්‍රාවල ඉඳන් එන මේ කන්ටේනර් එක වියසාපාඩි ස්ටේෂන් එක පහු කරලා යන නිසා ඒක අල්ලගන්න සුදුසුම කෙනා යෝගි නිසායි යෝගිට කියන්න හිතුවේ කියලා. ඒ වගේම මේ කොල්ලා කියනවා මේ කොල්ලගේ තාත්තත් මේ ස්ටේෂන් එකේම ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා ජවහල් බාබුගේ මැරියෝ විසින් ඝාතනය කරා කියලා. ඒ වගේම ජවහල් බාබුගේ මේ ජරා වැඩ නවත්තන්න පුළුවන් එකම කෙනා යෝගි විදියට මේ කොල්ලා විශ්වාසයෙන් දකිනකොට යෝගි ඒ වැඩේ බාර ගන්නවා. ඒ වගේම මේ කොල්ලා කියනවා මේ මද්ද්‍රව්‍ය ගේන වාහනේ අංකය 3181 කියලා. ඊළඟට අපිට පේනවා ඇත්තටම ඒ අංකේ තියෙන වාහනයක් ආන්ද්‍රාව වලින් පිටත් වෙන විදිහ.
ඊළඟට චෙන්නයි දක්වා එන අතරේ කිසිම චෙක් පොයින්ට් එකකට අහු වෙන්නේ නැතුව රෑ වෙනකම්ම ඒ වාහනේ එනවා. ඊට පස්සේ වියසපාඩි කිට්ටුවේදී ප්‍රධාන පාර වහලා නිසා විකල්ප පාරේ මේ කන්ටේනර් එක යන්න තීරණය කරනවා. ඉතින් ඒ විදිහට ඉස්සරහට යනකොට තමයි තේරෙන්නේ මේක පොලිසියේ උගුලක් කියලා. ඊළඟට කන්ටේනර් එකේ ඩ්‍රයිවර්ලා දෙන්න එතනින් බැහැලා දුවනවා. ඉතින් යෝගි NCB එකේ නිලධාරීන් කීප දෙනෙක්ම ධම්මලා ඒ කන්ටේනර් එක අරිනකොට මතු පිටින් පේන්න තියෙන්නේ 3-5 බොක්ස් වගේක්. මේක දැක්කට පස්සේ යෝගිට සැකයක් ඇති වෙනවා හම්බ වුණ ඔත්තුව බොරුවක්ද කියලා. නමුත් ඇත්තටම ඒ වගේ ටොන් ගානක මද්‍රව්‍ය තියෙන්නේ කියලා ඔප්පු වෙනවා. ඊළඟට යෝගි මහරෑම එනවා මැජිස්ට්‍රේට්ව මුණ ගැහෙන්න. ඊට පස්සේ සාක්ෂි පෙන්නලා ඒ අදාළ මද්‍රව්‍ය ටික විනාශ කරන්න අවසර අරගන්නවා. මේ වෙලාවේ මැජිස්ට්‍රේට් කියනවා යෝගිට සිකුරාදා වෙනකොට වීඩියෝ එක උසාවියට ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ යෝගි එයාගේ කණ්ඩායමත් එක්ක සියලු මද්‍රව්‍ය ටික විනාශ කරලා දානවා. ඊට පස්සේ යෝගි පහුවදා මීඩියා වලට බය නැතුව කියනවා මේ බඩුවල අයිතිකාරයා ජවහල් බාබු කියලා. ඒ වගේම කියනවා මේ ස්ටේෂන් එකට සම්බන්ධ නඩු 200කට වඩා පහුගිය අවුරුදු 2කට අදාළයි. ඒ අතරින් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ගේ ඝාතනය විශේෂයි. ඉතින් මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ ජවහල් බාබු කියලා යෝගි බය නැතුව මීඩියා වලට කියනවා. එතකොටම මීඩියා වල කොල්ලෙක් අහනවා ඇයි එහෙනම් ජවහල් බාබුව අත්අඩංගුවට අරගන්නේ නැත්තේ කියලා. එතකොට යෝගි අහනවා ඔයා ඇවිල්ලා සාක්ෂි කියනවද කියලා. අන්න එහෙම අහලා යෝගි කියනවා කවුරුත් එන්නේ නැහැ ජවහල් බාබුට විරුද්ධව සාක්ෂි කියන්න. මොකද හැමෝම කට්ටිය ජවහල් බාබුට බයයි. මිනිසුන්ගේ හිතේ තියෙන අන්න ඒ බය මම දවසක නැති කරනවා කියලා. එතකොටම අපිට පේනවා යෝගිගේ මේ කතාව දිහා නිවුස් එකක් විදිහට බලාන ගොඩක් තරහින් පුපුරන ජවහල් බාබුව. ඊළඟට අපිට පේනවා කොයිම්බතූරු වලට පෞද්ගලික ගමනක් ගිහිලා හිටපු සුන්දර් බාබු മന്ത്രി ආපහු වියසාපාඩි වලට එනකොට පාක්ෂිකයෝ ගොඩක් සතුටින් පිළිගන්න විදිහ. ඉතින් සුන්දර් බාබු ආව හැටියෙම සුන්දර් බාබුගේ PA කෝල් කරනවා යෝගිට. යෝගිට කතා කරලා කියනවා සුන්දර් බාබු හදිසියෙම යෝගිව හම්බ වෙන්න ඕනි කිව්වා කියලා. ඊළඟට යෝගිත් ඒ ඇරයුම පිළි අරගෙන සුන්දර් බාබුගේ ගෙදරට පිටත් වෙලා යනවා. ඊට පස්සේ යෝගිව දැක්ක සුන්දර් බාබු ඉහළින්ම පිළි අරගෙන යෝගි රාජකාරිය කරන විදිය ගැන වර්ණනා කරලා කියනවා චක්‍රවර්ති සම්මානය යෝගිට දෙන්න කියලා මධ්‍යම ඇමතිත් එක්ක කතා කරන්නම් කියලා. ඊළඟට යෝගිට කෝෆි එකක් බොන්න දෙනවා. ඉතින් මේ කෝෆි එක බොන්න යෝගිට මත් වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට යෝගි සම්පූර්ණයෙන්ම මත් වෙලා පුටුවට ඇදගෙන වැටෙනවා. ඔන්න ඊළඟට මෙතෙන්ට ඒ ගේ ආස්සේ හිටපු ජවහල් බාබු එනවා. ඉතින් සුන්දර් බාබු කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ජවහල් බාබුගේ අයියා. ඊට පස්සේ ජවහල් බාබු සුන්දර් බාබුට කියනවා මේ කියාවට පස්සේ මගේ දවස් ගානක නිින්ද නැති කරා කියලා. එතකොටම සුන්දර් බාබු කියන්නේ අපි එහෙනම් මේකගේ නිින්ද සදහටම නැති කරමු කියලා. ඊළඟට මේ සිද්ධිය මෙතනින්ම නවත්තලා ඊළඟට අපිට පෙන්වන්නේ වෙනත් සිද්ධියක්. ජවහල් බාබු මල් කෙල්ලගෙන් කවදාවත් නැතුව මල් මල්ලක් අරගෙන යනවා ඊටු සල්ලිවත් අරගන්නේ නැතුව. අන්න ඒක නිසා මේ මල් කෙල්ලට ජවහල් බාබු ගැන පොඩි සැකයක් මතුවෙනවා. ඒ කොහොම නමුත් ඊළඟට හදිසියෙම බ්‍රේකින් නිවුස් එකක් ලැබෙනවා සුන්දර් බාබු heart attack එකකින් නැති වෙලා අන්න ඒ දුක නිසා පාක්ෂිකයන් දුකටපත් වෙලා නගරේ ලොකු විනාශයක් ඇති කරලා කියලා. ඒ වගේම ඒ සිද්ධිවල දර්ශනත් මාධ්‍යෙන් ලබා දෙනවා. ඊළඟට යෝගි එයාගේ ටීම් එකත් එක්ක වාහනේ යනින් ගමන් ඉන්නකොට ඊතුරු නිලධාරීන් කියනවා ඊයේත් හොඳට හිටියා කියලා. එතකොට එක කාන්ස්ටබල් කෙනෙක් කියනවා ඒ මනුස්සයා හොඳින් ඉන්නවා කියන්නෙම රටට නරකක් ඒක නිසා ඒ මනුස්සයා මැරුණ එකම හොඳයි කියලා. ඊළඟට යෝගි යනින් ගමන් ඉන්නකොට දකිනවා ජාතික කොඩිය පාත් කරලා තියෙනවා. ඊට පස්සේ යෝගි වාහනෙන් බැහැලා ඉතුරු කට්ටියට ස්ටේෂන් එකට යන්න කියලා කොඩිය ඔසවන්න යනකොටම යෝගිට මැවිලා පේනවා මෙතෙන්ට ආව අහිංසක මිනිස්සුන්ට කොහොමද මේ මැරයෝ ටික පහර දෙන්න ඇත්තේ කියලා. ඊළඟට යෝගි කොඩිය ඔසවනකොට එතන හැංගිලා හිටපු කීප දෙනෙක් එනවා එළියට. ඒ ඇවිල්ලා යෝගිත් එක්කම කොඩියට සැලුට් කරනවා. ඊළඟට යෝගි එතනින් යන්න හදනකොට තමයි දකින්නේ ඒ පිටිපස්සෙන් මැරයෝ ටික ඉන්නවා කියලා. ඉතින් එක මැරේ කියනවා අපේ නායකයා මැරුණම මේ රටේ කොඩිය ඔසවන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඉතින් මොකද්ද තමුන්ට තියෙන අමාරුව මේ කොඩිය එසවිලා තිබ්බේ නැහැ කියලා. එතකොටම යෝගිට ආව තරහට හොඳ පාරක් එල්ල කරනවා. ඊළඟට යෝගි මැරයෝ ටික සේරටම පහර දීලා කියනවා රටේ නායකයා හරි උපනායකයා හරි මැරුණාම තමයි කොඩිය පාත් කරන්නේ නැතුව අතන මෙතන ඉන්න බල්ලෝ මැරුණාම නෙමෙයි කියලා. ඊළඟට යෝගි මේ සිද්ධියෙන් පස්සේ යනවා සුන්දර් බාබුගේ මල ගෙදරට. ඉතින් යෝගි මේ වෙලාවේ මල් මාලයකුත් දාලා සුන්දර් බාබුට ආචාර එහෙම කරලා ජවහල් බාබුගේ අත අල්ලලා අහනවා ඔයා හිතුවද ඔයාගේ අයියා heart attack එකකින් මැරුණා කියලා. අයියා මැරුණේ නැහැ මැරුවා කියලා කියනකොටම ජවහල් බාබු අහනවා කවුද අයියාගේ ඝාතකයා කියලා. එතකොටම යෝගි ඒ වෙන කවුරුත් නෙමෙයි මම කියලා එතනින් පිටත් වෙනවත් එක්කම අපිට පේනවා සුන්දර් බාබුගේ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මතක ඇති එදා මල් කෙලට සැකයක් ඇති වුණා මල් අරගෙන යනකොට.
අන්න එහෙම මල් අරගෙන ගියට පස්සේ සුන්දර බාබුගේ කීමට අනුව ජවහල් බාබු මල් කෙල්ලව කිඩ්නැප් කරලා සුන්දර බාබුගේ ගෙදරට යවනවා. ඉතින් මේ වෙලාවේ සුන්දර බාබුට ඕනි වෙලා තියෙන්නේ සුන්දර බාබුගේ පහත් ආශාවන් වෙනුවෙන් මල් කෙල්ලව පාවිච්චි කරන්න. ඊළඟට සුන්දර බාබු කරන්නේ මල් කෙල්ලට කාමරේම ඉන්න කියලා නාගන්න බාත්රූම් එකට යනවා. ඉතින් මල් කෙල්ල මේ වෙලාවේ එතනින් පැන ගන්න හැදුවත් ඒ දොර ලොක් කරලා තියෙන්නේ. ඊළඟට මේ කෙල්ල යෝගිට කෝල් එකක් අරගෙන විස්තරය කිව්වම යෝගි කියනවා වීඩියෝ කෝල් එකක් අරගෙන කාමරයේ තියෙන දේවල් පෙන්වන්න කියලා. එතකොට මල් කෙල්ල කාමරයේ තියෙන අල්මාරි ලාච්චු වගේ දේවල් ඇරලා පෙන්නකොට එක ලාච්චුවක තිබිලා පිස්තෝලයක් හම්බ වෙනවා. ඉතින් යෝගි මල් කෙල්ලට ඒ පිස්තෝලේ අරගන්න කිව්වාම ඒ කෙල්ල එයාට බය හිතෙනවා කියනවා. ඊළඟට යෝගි වීඩියෝ කෝල් එකෙන් දකිනවා පිස්තෝලේ තිබ්බ ලාච්චුවේම මත්පෙති වගේක් තියෙනවා. ඊළඟට යෝගි කියනවා ඒ කාඩ් එකක්ම සුන්දර බාබුගේ කිරි එකේ කලවම් කරන්න කියලා. ඒ වගේම මල් කෙල්ල ඒ වැඩේ කරලා සද්ද නැතුව ඉන්නකොට සුන්දර බාබු නාගන එනවා. ඒ ඇවිල්ලා සුන්දර බාබු තවත් මත්පෙති දෙකක් ඒ කිරි එකට කලවම් කරගන්නවා. ඊට පස්සේ සුන්දර බාබු කිරි එක බීලා මල් කෙල්ල ගාවට එනකොටම ඩෝස් එක වැඩි වෙලා එවිලම හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා සුන්දර බාබු බිම ඇදගෙන වැටෙනවා. ඔන්න ওই විදිහට තමයි සුන්දර බාබු මැරෙන්නේ. ඊළඟට යෝගි සුන්දර බාබුගේ මල ගෙදර ගිහින් ස්ටේෂන් එකට එනකොට ස්ටේෂන් එක ඉස්සරහා කට්ටියක් උද්ඝෝෂණය කරනවා පොලිසියට විරුද්ධව. බලනකොට මල් කෙල්ල ස්ටේෂන් එක ඇතුළෙම කූඩුවක් ඇතුලේ එල්ලිලා මැරිලා ඉන්නවා. නමුත් යෝගි ස්ටේෂන් එකට එන්න කලින් ජවහල් බාබු තමයි එයාගේ කෙනෙක් දැම්මලා මල් කෙල්ලව මරලා එල්ලන්නේ. ඉතින් යෝගි ඒකට මාරම තරහකින් ඉන්නකොට එතෙන්ට එනවා ජවහල් බාබු. ඇවිල්ලා පුටුවකුත් අරගෙන ඉඳගෙන යෝගිට කියනවා තමුන් මේ ස්ටේෂන් එක තමුන්ගේ කිව්වට මේ ස්ටේෂන් එක මගේ කියලා. ඉතින් ඒ වෙලාවෙම යෝගිගේ ෆෝන් එක රින් වෙනවා. ඉතින් ජවහල් බාබු දන්නවා ඒ කවුද ගන්න කියලා. ඒක නිසා ජවහල් බාබු යෝගිට කියනවා ඒ කෝල් එක ආන්සර් කරන්න කියලා. ඉතින් ඒ කෝල් එකේ එන්නේ ශ්‍යාමලාගෙන් IPS ඔෆිස් එකට එන්න කියලා. ඊට පස්සේ ශ්‍යාමලා යෝගිට චෝදනා කරනවා මල් කෙල්ලට වෙච්ච දේ ගැන අහන්න ස්ටේෂන් එකට ගෙන්නලා හැමෝගෙම ඉස්සරහා ඇහුව නිසා මල් කෙල්ල ලැජ්ජාව දරා ගන්න බැරුව ස්ටේෂන් එකේම එල්ලුනේ යෝගිගේ වැරද්ද නිසා කියලා. එහෙම කියලා යෝගිට ට්‍රාන්ස්ලේටර් එකක් දෙනවා. ඊළඟට යෝගි මුකුත්ම නොකිය ඒ ට්‍රාන්ස්ලේටර් එකත් අරගෙන එළියට ඇවිල්ලා දොරගාව මුවා වෙලා කන් දීගෙන ඉන්නවා. ඒ වෙලෙම ශ්‍යාමලා ජවහල් බාබුට කෝල් කරලා කියනවා යෝගිව ට්‍රාන්ස්ෆර් කරා. මේ වෙලාවේ ඕකිව මරණවයි අරකයි මේකයි නැතුව ඉස්සෙල්ලාම ඡන්ද වැඩ ටික කරගෙන ඉන්න කියලා. ඊළඟට අපිට පේනවා යෝගි IPS ඔෆිස් එකේ ඉඳන් වීල් එකකින් එනින් ගමන් ඉන්නකොට වීල් එකේ ඩ්‍රයිවර් යෝගිට කියනවා දැන් නම් ජවහල් බාබුගේ වැඩ මිනිසුන්ට ඉවසන්න බැරි වෙලා තියෙන්නේ. ඒක නිසා එන්කවුන්ටර් කරන්න කියලා. ඒ වගේම යෝගි දකිනවා ජවහල් බාබුගේ පෝස්ටර් එකක්. ඉතින් සුන්දර බාබු මරුණාට පස්සේ ජවහල් බාබු ඒ පෝස්ට් එක වෙනුවෙන් ඡන්දය ඉල්ලන්න තීරණය කරනවා. ඊට පස්සේ ජවහල් බාබු එයාගේ කට්ටියත් එක්ක පක්ෂ කාර්යාලයට එනවා නාම යෝජනා බාර දෙන්න. එතකොටම කෙනෙක් ඇවිල්ලා කියනවා ජවහල් බාබුගේ නාම යෝජනාව බාර ගන්න එපා. ඒකට හේතුව ටීවී එක බලලා දැනගන්න කියලා. මොකද යෝගි ජවහල් බාබුටයි සුන්දර බාබුටයි විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා රේප් කේස් එක සම්බන්ධයෙන්. ඒකත් යෝගිව රේප් කරා කියලා. අන්න ඒකත් එක්ක මේ වෙලාවේ ඒ නාම යෝජනාව බාරගන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ උසාවියේදී සිද්ධ වෙන සිද්ධිය. ජවහල් බාබුගේ ලෝය තර්ක කරනවා යෝගිට ජවහල් බාබු අතින් එහෙම සිද්ධියක් වෙලා නැහැ. යෝගි මේක තරහට ගොනු කරපු චෝදනාවක් කියලා. අනිත් පැත්තෙන් යෝගිගේ ලෝය ඒ සම්බන්ධව මෙඩිකල් රිපෝට් එක ඉදිරිපත් කරනකොට ජවහල් බාබුගේ ලෝය තර්ක කරනවා යෝගි අවුරුදු 8ක සේවා කාලය තුල ට්‍රාන්ස් 10ක් ලබා ගත්ත කෙනෙක්. මොකද ඕනෑවට වඩා අවංකව තමන්ගේ රාජකාරිය කරන්න ගිය නිසා. අන්න එහෙම කෙනෙක් නීතියේ අස්සක් මුල්ලක් නෑරම දන්න නිසා යෝගිට මෙඩිකල් රිපෝට් එකක් හදවන එක සුළු දෙයක් කියලා. එහෙම කියලා වෙනස් සාක්ෂි ඉල්ලනවා. එතකොට යෝගි එයා ගාව සාක්ෂි තියෙනවා කියලා ඕඩියෝ එකක් දෙනවා නඩුකාරයාට අහන්න. ඒ ඕඩියෝ එකේ තියෙන්නේ එදා කිරියකට මත්පැති දාලා යෝගිව මත් කරවලා ඇත්තටම යෝගි කම්ප්ලේන් කරා වගේම අයියා මල්ලි දෙන්න එකතු වෙලා යෝගිව රේප් කරනවා. ඊළඟට යෝගි කාමරේ ඉන්නකොට සුන්දර බාබු යෝගිට කෝල් එකක් අරගෙන දෙන්නත් එක්කම යෝගිගෙන් පලිගන්න එයාව රේප් කරපු හැටි කියනවා. අන්නේ වොයිස් එක තමයි යෝගි රෙකෝඩ් කරගෙන තියෙන්නේ. හැබැයි නඩුකාරයා මේ වෙලාවේ ඒ රෙකෝඩ් එක අහලා ඒක ඩිලීට් කරලා ඒකේ කිසිම රෙකෝඩ් එකක් නැහැ කියනවා. ඊළඟට යෝගිට විරුද්ධව කේස් එක හැරවිලා උසාවි දිනය කල් යවනවා. ඉතින් යෝගි මේ වෙලාවේ කරගන්න දෙයක් නැතුව ගොඩක් දුකෙන්ම එළියට එනවා. ඉතින් යෝගි ඊළඟට බයික් එක ළඟට එනකොට ස්ටේෂන් එකේ කාන්ස්ටබල් කෙනෙක් කතා කරලා කියනවා යෝගිව මරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒක නිසා පුළුවන් ඉක්මනට ඔතනින් පිටත් වෙලා යන්න කියලා. ඊළඟට යෝගි ෆෝන් එක සාක්කුවේ දාගෙන බයික් එක ස්ටාර්ට් කරනකොට ෆෝන් එක වැටෙනවා. යෝගි දකින්නේ නැහැ. හැබැයි යෝගි ගියාට පස්සේ ඒ ෆෝන් එක වෙන කෙනෙක් අහුලා ගන්නවා.
ඒ වගේම ශ්‍යාමාලා ජවහල් බාබුට කෝල් කරලා කියනවා නඩුකාරයා ශ්‍යාමාලාගේ කීමට ඔඩියෝ එක ඩිලීට් කරා යෝගි විනාඩි 10ක් යන්න කලින් ওই ඔඩියෝ එක මොනවා හරි කරලා අරගන්නවා කියලා. අන්න ඒක නිසා ශ්‍යාමාලා කියනවා එයාගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහාය දෙන්නම් ඉක්මනටම යෝගිව ඝාතනය කරන්න කියලා. ඒ අනුව ජවහල් බාබු යෝගිව ඝාතනය කරන්න දෙන්නෙක් යෝගිගේ ගෙදරට යවනවා. නමුත් යෝගි ගෙදර නැහැ කියන පණිවිඩය ජවහල් බාබුට ලැබෙනවා. ඒ වගේම ශ්‍යාමාලට ඔත්තුවක් ලැබෙනවා යෝගි කැලෑව පැත්තට යනවා කියලා. ඉතින් ශ්‍යාමාලා මේ පණිවිඩය ජවහල් බාබුට කතා කරලා කිව්වම ජවහල් බාබු යෝගිව ඝාතනය කරන්න තව සෙට් එකක් කැලෑව පැත්තට යවනවා. ඒ අතර අපිට පේනවා යෝගි කැලෑව ආස්සේ තියෙන කාලිමෑණියන්ගේ ප්‍රතිමාවක් ඉස්සරහට වෙලා Taman මූණ දුන්න දේවල් ගැන මෙනෙහි කරනවා. මෙන්න මේ වෙලාවේ ජවහල් බාබුගේ මිනිස්සු යෝගිව වට කරනවා. ඊළඟට යෝගි මේ සෙට් එකෙන් බේරෙන්න පැනලා දුවනකොට එක තැනකදී යෝගිව විශාල ප්‍රපාතයකට ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ජවහල් බාබුගේ මිනිස්සු ජවහල් බාබුට කතා කරලා කියනවා යෝගි ප්‍රපාතයකින් පල්ලෙහාට වැටිලා මැරුණා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේකෙන් දවස් 15කට පස්සේ සිද්ධ වෙන සිද්ධියක්. ඉතින් යෝගිගේ අම්මයි තාත්තයි යෝගි හිටපු ස්ටේෂන් එකට එනවා යෝගි අතුරුදහන් වෙලා කිසිම විස්තරයක් නැහැ කියාගෙන. මේ වෙලාවේ ස්ටේෂන් එකේ අලුත් ඉන්ස්පෙක්ටර් ඇවිල්ලා දෙමාපියන්ට කියනවා කොහොම හරි යෝගිව හොයාගන්න උදව් කරන්නම් කියලා. ඊළඟට අලුත් ඉන්ස්පෙක්ටර් ජවහල් බාබුගේ කේස් ෆයිල් එකත් අරගෙන ජවහල් බාබුව හම්බ වෙන්න එනවා. ඒ ඇවිල්ලා ඒ ටික ජවහල් බාබුට බාර දීලා කියනවා කිසිම දෙයකට බය වෙන්න එපා ජවහල් බාබුත් එක්ක පොලිසිය ඉන්නවා කියලා. එහෙම කියලා එතනින් පිටත් වෙලා යනවා. ඉතින් ජවහල් බාබු මේ වෙලාවේ එයාගේ ටීම් එකත් එක්ක කැරම් සෙල්ලම් කරන ගමන් ඉන්නේ. මෙතන එකපාරටම උඩක ඉඳන් බොක්ස් එකක් කඩාගෙන වැටෙනවා ඇහිලා එතෙන්ට ගිහිල්ලා බලනකොට මැරුණයි කියලා හිතාගෙන හිටපු යෝගි එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් යෝගි ජවහල් බාබුගේ මිනිස්සුත් එක්ක ෆයිට් කරලා අවසානයේ ජවහල් බාබුව අල්ල ගන්නවා. ඊට පස්සේ ජවහල් බාබුගේ වාහනේටම දා ගන්නවා ස්ටේෂන් එකට ගෙනියන්න. මේ වෙලාවේ ජවහල් බාබු ඉස්සර වෙලා යෝගිව මරන්න හදනකොට යෝගි ජවහල් බාබුගෙන් බේරිලා කාර් එකේ තිබ්බ මත්කුඩු වගේක් ජවහල් බාබුට බලහත්කාරයෙන්ම පවවනවා. ඊට පස්සේ අපිට පේනවා බ්‍රේකින් නිවුස් වලට යනවා ජවහල් බාබු අධිකව මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු නිසා කෝමා තත්වයකට පත් වෙලා මිය ගියා කියලා. ඒ වගේම ශ්‍යාමාලා නීතියෙන් පිට ජවහල් බාබුට සේවය කරා කියන ප්‍රමාණවත් සාක්ෂි හම්බ වුණ නිසා ශ්‍යාමාලාගේ රසාව අහෝසි කරා කියන ඒ නිවුස් එකත් ලැබෙනවා. කොහොම හරි අවසානයේ මේ හැම සාර්ථකත්වයක් පිටිපස්සෙම හිටපු යෝගිව චෙන්නයි වල ඇසිස්ටන්ට් කමිෂනර් විදිහට පත් කරනවත් එක්කම මේ කතාවත් ඉවර වෙනවා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකත් අවසන් වෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.